ළමයි අපි හැමෝම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඉංග්ලිෂ් කන්ෆිඩන්ට් වීම පිළිබඳව. අපි කතා කරනවානේ. මම ඔයගොල්ලන්ට කියනවා ෆ්ලුවන්ට් වීම, කන්ෆිඩන්ට් ස්පීකර් කෙනෙක් වීම, සුපර් කන්ෆිඩන්ට් වීම, සුපර් ෆ්ලුවන්ට් වීම. මේ හැම දෙයක්ම ලේසියෙන් ළඟා කරගන්න පුළුවන් දේවල් නෙවෙයි. මේක අතිශය බාර දූර ඉතාමත්ම අසීරු කාර්යයක්. ඔබ ඒකට සැලකිය යුතු කැපකිරීමක් කරන්නට ඕන. මම දැකලා තියෙනවා විශේෂයෙන්ම පොඩි ළමයි 6-7 ළමයි ඉතා ඉක්මනට ඒගොල්ලෝ භාෂාව ග්‍රහණය කරගන්නවා. ඉතා ඉක්මනට ෆ්ලුවන්ට් වෙනවා. ඒගොල්ලන්ට කාලයක් යනකොට ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගන්නවා. මොකද අද තියෙන තාක්ෂණයත් එක්ක ඒගොල්ලෝ නිතරම වීඩියෝස් බලනවා. ඒ ඉංග්‍රීසි සමහර ටෙලි සීරීස් වලට ගිහිල්ලා ඒ චරිත තුල ජීවත් වෙනවා. එයාත් ඒ චරිතයක් හැටියට රඟපානවා. ඒ වගේ වෙලා දීර්ඝකාලීන ඒ එක්ස්පෝස් එකත් එක්ක ෆ්ලුවන්ට් වෙනවා. නමුත් යුනිවර්සිටි එකට සිලෙක්ට් වුණ ඇඩ්වාන්ස් ලෙවල් කරපු ඔයගොල්ලෝ වගේ අයට ඒ වගේ ලේසියෙන් ෆ්ලුවන්ට් වෙන්න බෑ. සුපර් කන්ෆිඩන්ට් වෙන්න බෑ. ඒක අති විශාල අභියෝගයක්. එතකොට මම ඕගොල්ලන්ට කියන ඉතා වැදගත් කාරණය තමයි ඔයාලට මේ හම්බ වෙන අවස්ථාව ජීවිතේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ලෝකේ තියෙන හොඳම ඉංග්‍රීසි පන්තියට ගියත්, ඔයගොල්ලන්ට ලංකාවේ තියෙන හොඳම ඔන්ලයින් ඉංග්‍රීසි ක්ලාස් එකට ගියත් ඔයගොල්ලන්ට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. මම දැකලා තියෙන ඔයගොල්ලන්ගේ අතරින් ළමයි මේ මුදවට මේ අවසාන මොහොත දක්වා ඇවිල්ලා නතර වෙනවා. අපිට තව පියවර 2යි 3යි තියෙන්නේ. ඒ පියවර 2-3 තියෙද්දි නතර වෙන කට්ටිය මම ගොඩාක් දැකලා තියෙනවා. හරිම කනගාටු. මට සමහරට ගෙදර ගිහිල්ලා දෙමාපියන් දැනුවත් කරන්න හිතෙනවා. ඔයගොල්ලන්ට අද ළමයි කීප දෙනෙක් ඇක්ටිවිටි එකක් කරා. බඩ කුඹුර වැවළඟ පාක් එකට ගිහිල්ලා අපේ ෆොරෙන් ටීචර්ස්ලා 4 දෙනෙක් එක්ක දවස පුරා 2 වෙනකන් උදේ ඉඳලා හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කරා. නමුත් හිතන්න එපා ඔබට ඒකත් ප්‍රමාණවත් කියලා. ඔයගොල්ලන්ට ලැබිලා තියෙන හොඳම අවස්ථාව තමයි public speaking opportunity එක. මේක ඔයගොල්ලන්ට කවදාවත් නැවත හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේ ස්ටඩි නැති වෙලාවේ, ඒ ස්ට්‍රෙස් එක නැති වෙලාවේ, ඔයගොල්ලන්ට අසයින්මන්ට් ලියන්න ගොඩාක් වැඩ නැති වෙලා යුනිවර්සිටියට ගියාන් පස්සේ ඔයගොල්ලෝ මාර විදිහට කාර්යබහුල වෙන්න වෙනවා. මේ නිවාඩු කාලේ යුනිවර්සිටි එකට යනකම් ලැබෙන මේ නිවාඩු කාලේ ඔයගොල්ලෝ අනිත් වැඩත් කරන ගමන් දවසකට පැය පැයක් අරගෙන මේ සතියක් හැර සතියක් පැවැත්වෙන ඔයගොල්ලෝ මේ ස්පීච් එකට මොන ප්‍රශ්නේ තිබුණත් සහභාගී වෙන්න. ඔයගොල්ලන්ට ඒක දැවැන්ත දෙයක් ඔයගොල්ලන්ගේ ජීවිතය තුළ සිද්ධ වෙනවා. හැබැයි මේ අවස්ථාව මග හැරගත්තොත් ඔයගොල්ලන්ට කවදාවත් මේක හම්බ වෙන්නේ නැහැ මෙහෙම දෙයක්. මොකද පබ්ලික් ස්පීකින් කියන එක ඔයගොල්ලන්ට කතාවල් පබ්ලික් ස්පීකින් ඉවෙන්ට්ස් 2-3ක් කරාට මේ වැඩේ වෙන්නේ නැහැ. අවස්ථාව තියෙන ඔයගොල්ලන්ට දෙසැම්බර් වෙනකම්ම කරන්න. එතකොට ඔයගොල්ලෝ බලන්න කොච්චරනම් ස්පීචස් ප්‍රමාණයක් ඔයගොල්ලෝ කරලා තියෙනවද? ඒ හරහා ඔයගොල්ලෝ කොච්චර දේවල් ප්‍රමාණයක් ඉගෙන ගන්නවද කියලා. ඒ වගේම දැන් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා අපේ මේ යුනිවර්සිටි ළමයි සිලෙක්ට් වෙච්ච ළමගේ පාඨමාලාව කරන ඔයාලා වගේ කට්ටිය මේ අවස්ථාව ගැන එච්චර තැකීමක් කරන්නේ නැහැ. ඇයි? ඉතා සුළු මුදලකට පාඨමාලාව හම්බ වෙන්නේ. විදේශිකයන් එක්ක කතා කරන්න ඇති තරම් හම්බ වෙනකොට ඔයගොල්ලන්ට ඒකේ අගය නැති වෙනවා. අපේ පාඨමාලාව ඉතාමත්ම සහනදායි මුදලකට තියෙන නිසා අපි මුදල් ගැන තැකීමක් කරන්නේ නැති නිසා ඔයගොල්ලෝ ඒක ඉතා සැහැල්ලුවට ගන්නවා. නමුත් මේ අවස්ථාව ඔයගොල්ලෝ දන්නවද කීයෙන් කී දෙනාටද හම්බ වෙන්නේ කියලා? මේ දුර්ලභ අවස්ථාව
එහෙමත්ම පුද්ගලයෙකුට තමයි ලැබෙන්නේ. ඕගොල්ලෝ මේ ලැබෙන වටිනා අවස්ථාව ප්‍රයෝජන ගන්න. ඕගොල්ලෝ දැනටම ප්‍රමාද වෙලා නැහැ. දැනට මගහැරුණු කට්ටිය සතියක් දෙකක් මගහැරුණු කට්ටිය ඊළඟ සතියෙම ජොයින් වෙන්න. ඕගොල්ලන්ගේ පර්ෆෙක්ට් වෙන්න ඕන නැහැ. ඕගොල්ලෝ මෙතනදී ඇවිල්ලා කරන පොඩි දේ වුණත් ඇති. ඕගොල්ලෝ පර්ෆෙක්ට් වෙන්නේ ඒකට යොදන එෆර්ට් එක අනුව. ඒක කාලයත් එක්ක සිද්ධ වෙන දැවැන්ත සිදුවීමක්. සමහරට ඕගොල්ලන්ට තව සැහැණ කාලයක්, ඒ කියන්නේ මාස 7ක් 8ක් අවුරුද්දක් ඉන්න වෙයි කියලා හිතමු. ඒ කාලය ඇතුළතදී ඕගොල්ලන්ට ස්ටඩි ස්ට්‍රෙස් එක නැහැ. ඒක ඕගොල්ලන්ගේ එක ප්‍රී. මේ ප්‍රී කාලේ ඕගොල්ලෝ කොහොම හරි මේ අවස්ථාව අරගෙන මේක මග අරින්න බෑ. ඒ අතරතුරදී අපි තවත් විශේෂ වැඩසටහන් කරනවා. මේ හැම දෙයක්ම ප්‍රී. මේ හැම අවස්ථාවක්ම හම්බෙන්නේ ඕගොල්ලන්ට ප්‍රී නොමිලේ. ඒක නිසාද දන්නේ ගොඩක් කට්ටිය මේ අවසාන මොහොතට ළඟටම ඇවිල්ලා තව පියවරවල් කීපයක් තියෙද්දි නතර වෙනවා. ඕගොල්ලෝ හිතනවාද කවදාවත් ඔයාට කන්ටිනියු කරන්න පුළුවන් වෙයිද කියලා. ඔයගොල්ලෝ හරියට කන්ෆිඩන්ට්, හොඳටම කන්ෆිඩන්ට් උනේ නැති වුණොත් ඕගොල්ලෝ බය වෙනවා. ඔය තියෙන කන්ෆිඩන්ට් එක එන්න නැති වෙනවා. ඒක තමයි සුපර් කන්ෆිඩන්ට් කියන එකේ වටිනාකම කියන්නේ. මම නැවතත් ආරාධනා කරන්නේ කවුරු හරි නතර කරන්න තීරණය කළා නම් ඕගොල්ලෝ නතර වෙන්න එපා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මට දෙන්න පුළුවන් හැම පහසුකමක්ම දෙනවා ඕගොල්ලන් ඉහළටම රැගෙන යෑම සඳහා. ඕගොල්ලෝ කවුරු හරි කියනවා නම් මට ෆොරින් ටීචර් කෙනෙක් දෙන්න ගෙදර නවත්ත ගන්න, මම ඒකටත් රෙඩි. හරි. ඒ නිසා ඕගොල්ලෝ මේ අවස්ථාව, මම නැවතත් කියන්නේ මේ අවස්ථාව සුළු කොට තකන්න එපා. ඔයගොල්ලෝ ඕන තරම් මම කිව්වා දැන් මේ දවස්වල එන ෆොරින් ටීචර්ස්ලා ඔක්කොම ඔයගොල්ලෝ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා උපරිම ප්‍රයෝජනය ගන්න. ඔයගොල්ලෝ අද මම හිතන්නේ ක්ලූ කාඩ්ස්, කන්වර්සේෂන් කාඩ්ස් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඇති. තව ගොඩක් තියෙනවා ඒ වගේ පැක්ස් මගේ ළඟ. ඒවා ඔයගොල්ලෝ පොඩි වෙලාවක් ඔයගොල්ලන්ට තියෙනවා නම් ඒවා හොඳම කාඩ්ස් ටික අරගෙන ඒවා ෆිගර් අවුට් කරලා ලස්සනට ඒ ප්‍රෝග්‍රෑම් එක කරන්න. උපරිම ප්‍රයෝජන ගන්න. ඔයගොල්ලෝ කාලය වෙන වැඩකට ඔයගොල්ලෝ රැකියාවකට යන්න පුළුවන්. ඒ මොන වැඩේ කළත් ඔයගොල්ලන්ට හම්බ වෙන පොඩි කාල සීමාව තුළ පැයක දෙකක මේ වෙනුවෙන් කැපකිරීම කරන්න. ඒකේ ප්‍රතිඵලය දැවැන්ත විදිහට ඔයගොල්ලන්ට තියෙනවා. නැති වුණොත් ඔයගොල්ලෝ දැන් නැවතුවත් වෙන්නේ ඔයගොල්ලන්ට ওই තියෙන කන්ෆිඩන්ට් එක එන්න අඩු වෙලා යුනිවර්සිටි එකට යනකොට ඔයගොල්ලන්ගේ කන්ෆිඩන්ට් එක නැත්තටම නැති වෙලා යන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා මම කියන්නේ මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න.